ඔයත් ඔයාගේ ජීවිතේ මිනිස්සුන්ගේ වචන විශ්වාස කරන කෙනෙක්ද? එහෙම විශ්වාස කරලා ඔයාලට මොනවාද හම්බුනේ? ඉතින් අද කතාව එහෙමයිට. මේ ලෝකේ ඉන්නවා මෙන්න මෙහෙම අය. ගොඩාක් කියනවා මං මෙහෙමයි, මං එහෙමයි, මං මෙහෙමයි. මොනවාද එහෙමයි මෙහෙමයි කියන්නේ? මට ගොඩාක් යාළුවෝ නෑ, මට ගොඩාක් නෑදෑයෝ නෑ. මං තනියම ජීවත් වෙන්නේ. මම කායෙක්වත් කෝල්ස් ගන්නෑ. මං පොත් කියවනවා. මං පල්ලි පන්සල් යන ආගමට දහමට ලැබී දානමාන දෙන මං එහෙමයි, මං මෙහෙමයි. ඉතින් ඔයාලා තුල ඇති වෙනවා එයා ගැන හරි පැහැදීමක්. ඉතින් එයා ගැන ඔයාට හිතෙනවා එයා ඔයාගේ කෙනෙක් කරගන්න. මොකද එයා වචන වලින් ලොකු ලෝකයක් මවලා තියෙනවා. තව කට්ටියක් ඉන්නවා මං හරි උගත්, මං හරි බුද්ධිමත්, මං ඉගෙනගෙන තියෙනවා, මං හරි දක්ෂයි, මට මෙහෙමයි, මම මෙහෙමයි. ඉතින් අපි කවුරුත් කැමති මේ ලෝකයේ උගත්, බුද්ධිමත්, දක්ෂ හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න. ඉතින් ඒ වචන මත අපි ටක් ගාලා මිනිස්සෙක්ට ඇටච් වෙනවා. ඉතින් ඒ තත්ත්වේ නිසා අපි කී දෙනෙක් ජීවිතේ වැරද්දගෙන තියෙනවද? කායෙක්වත් කතා කරන්නේ ඔයාට මං ඉන්නවා කියලා ඔයාගේ ජීවිතේ කොච්චර දේවල් ඔයා විශ්වාස කරලා කියලා තියෙනවද? හැබැයි පස්සේ ආරංචි වෙනවා නේද? ඔයාගේ දේවල් හැමතැනම කියවිලා කියලා විශ්වාසයෙන් කියලා එක්කෙනෙක් කියලා තෝරගෙන කියපු දේවල් ගොඩ තැන්වල වැරදි වෙලා තියෙනවා නේද? උගත් බුද්ධිමත් කියලා කියවන මිනිස්සු පන්සල් පල්ලි යනවා කියලා මිනිස්සු ගොඩාක් කුහකකම් ඉරිසියාකම් කරනවා ඔයාට මොන දෙන්න වෙලා තියෙනව නේද? ඉතින් මට කියන්න ඕන උනේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපේ. අපි ඇයි මිනිස්සුන්ගේ වචන විශ්වාස කරන්නේ? වචන කියන්නේ හරි හිස් දෙයක්. පාවෙලා යන්න දෙන්න පුළුවන් දෙයක්. වචන මත මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා. වචන වලට එෆර්ට් එකක් දෙන්න එපා. වචන වලට යන්න දෙන්න. මිනිස්සුත් එක්ක ඉඳලා මිනිස්සුන්ගේ ක්‍රියාව සහ එයාලගේ පෞරුෂත්වය හැසිරීම අධ්‍යයනය කරන්න. මිනිස්සුන්ව ලං කරගන්න කලින් විශ්වාස කරන්න කලින් මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා මිනිස්සුන්ට කිට්ටු වෙන්න. කොහොමත් මොනතරම් බැඳීමක් වුණත් මිනිස්සුත් එක්ක හැමතිස්සෙම සීමා මායිම් තියාගන්න. තමන්ගේ පෞද්ගලිකත්වය තමන් ළඟ තියාගෙන සීමා සහ මායිම් මේන්ටේන් කරන්න. ඉතින් ජීවිතේ ප්‍රශ්න අඩු කරගන්න ඕන කතාබහවල් මම මේ ඔයත් එක්ක කතා කරන්නේ. කොයිම වෙලාවකවත් මෙන්න මේ මිනිසයා මෙන්න මේ කෙනා මගේ ජීවිතේ වටිනාම කෙනා කියලා විශ්වාසනීය කෙනාම කියලා ඔයාලගේ ජීවිතේ ඒගොල්ලන්ගේ අතට දෙන්න එපා. විශේෂයෙන්ම වචන ඉස්සරහ කරගෙන. වචන වලට පුළුවන් මිනිස්සුන්ව රවට්ටන්න, මිනිස්සුන්ව මරන්න, මිනිස්සුන්ව ජීවත් කරන්නත්. මිනිස්සු මරණ වට්ටන කෙනෙක්වද මිනිස්සුන්ව ජීවත් කරන හුස්ම දෙන කෙනෙක්වද තෝරගන්න කියන එක ඔයාගේ අතේ තියෙන වැඩක්. ගිහිල්ලා එන්නම්.